Connect to the future with Chainmaster. ඉතින් ඔයා මේ සර්ටික් කොඩිට් එකට යන්න නම් මේකෙදි වෙබ්සයිට් ඇඩ්‍රස් එක ඔයාලට ගහන්න පුළුවන් skynet.certic.com කියලා. එතකොට මෙන්න මේ සර්ටික් කොඩිට් ෆර්ම් එකට එනවා. මේක ගත්තොත් ලෝකේ ප්‍රසිද්ධ ක්‍රිප්ටෝ ඔඩිට් කරන ෆර්ම් එකක්. එතකොට මේක ඇතුළේදී අලුතෙන් එන ටෝකන්, කොයින්, මේ සියලුම දේවල් NFT exchanges මේ සියලුම දේවල් ඔඩිට් කරනවා. එතකොට මේක ඇතුලේ තමයි දැන් කොයින් මාකට් කැප් එක ඇතුලේ වෙන්නේ හැම වෙලේම data මත, users ලා මත, active users ලා මත මේ සියලුම දේවල් මත තමයි මෙන්න මේ කොයින් මාකට් කැප් එක හැම විනාඩි 5කට සැරයක්ම අප්ඩේට් වෙන්නේ. හැබැයි සර්ටික් ඔඩිට් එකේදී තමයි මෙන්න මේ exchange එක තියෙන අපේ මුදල් වලට මේ exchange එකේ අපි deposit කරලා තියෙනවා නම් අපේ funds තියෙනවා නම් මේ exchange එක ඇතුලේ ඒකට කොච්චර ආරක්ෂාවක් තියනවාද, මේ exchange එක කොච්චර පරණද, මේ සියලුම දේවල් ගැන ගොඩක් විශේෂ කාරණා කීපයක් මෙන්න මේ exchange එකේදී අපිට verify කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පල්ලට යනකොට පේනවා trending exchanges කියලා. ඒ කියන්නේ exchange ගැන අපිට මේ සර්ටික් කොඩිට් එකේදී බලන්න පුළුවන්. මෙතන අපි හැමෝම දන්න Binance එක තමයි මේ සර්ටික් කොඩිට් එකෙත් number 1 තියෙන්නේ. එතකොට මේකෙදී Binance එකට අද වෙද්දී 91.33ක ස්කෝර් එකක් ලකුණු ප්‍රමාණයක් මේ සර්ටික් කොඩිට් එකෙන් දීලා තියෙනවා. මොනවද මේ සර්ටික් කොඩිට් එකෙන් මෙයාලා ඔඩිට් කරන්නේ? සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් මෙතන සයිබර් සිකියුරිටි පැත්ත. සයිබර් සිකියුරිටි පැත්ත කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට හැකින් පෙරහැර නැත්නම් හැක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බ්ලොක්චේන් මත තමයි මේ එක්ස්චේන්ජස් රඳා පවතින්නේ. එතකොට මේ බ්ලොක්චේන් එකක් වුණත් හැක් කරන්න පුළුවන් හැකියාවන් තියෙන. නමුත් ඒක ටිකක් ඇඩ්වාන්ස්. මොකද හේතුව මේ බ්ලොක්චේන් එකක් සුපර් කම්පියුටර්ස් ලක්ෂ ගාණක් මත තමයි මේක රඳා පවතින්නේ. අපේ data හැම ලක්ෂ ගාණක machines මත තමයි තියෙන්නේ. හැම exchange එකකම blockchain එකක් හැදෙන්නේ. සාමාන්‍ය සුපර් කම්පියුටර්ස් දහස් ගාණක අපේ data මාක් වෙනවා. එතකොට එක තැනක හැක් කරන්න බෑ. මේ සියල්ල එකපාර හැක් කරන්න ඕන. නමුත් 100%ක් මේ දේවල් ටෙක්නොලොජි එකත් එක්ක හැම වෙලෙම වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් Binance එක ගත්තොත් network security එක high තියෙනවා. app security එක නමුත් medium තියෙන්නේ. DNS health එක high තියෙනවා. කියන්නේ cyber security පැත්ත හැම වෙලෙම මෙයාලගේ හැම වෙලෙම publish කරලා තියෙනවා. ඊට පස්සේ website එක ගැන ගත්තොත් මේක 2017 ඇවිල්ලා තියෙන්නේ. ඒකට අප්ඩේට් වෙලා තියෙනවා අන්තිමට 2025 මාර්තු 1 වෙනිදා. එතකොට මේ වගේ මේ සියලුම දේවල් ගැන domain එකේ ඉඳන් මේ exchange වලට තියෙන සියලුම දේවල් ඔක්කොම බලන්න පුළුවන්. Binance එකට උනත් සාමාන්‍යයෙන් 100%ක්ම complete වෙන්නේ මොන හරි complete කරන්න යම්කිසි දේවල් ටිකක් තියෙන්න පුළුවන්. ඒකට operation පැත්ත ගත්තොත් අපිට සාමාන්‍යයෙන් බලන්න පුළුවන් මේ Binance එක අවුරුදු 8ක් පරණයි. කොහෙන්ද මේක ඔපරේට් වෙන්නේ? චයිනා වලින් තමයි ඔපරේට් වෙන්නේ. ඒකට මේ වෙද්දි ෆන්ඩමෙන්ටල් පැත්ත සාමාන්‍යයෙන් සම්පූර්ණ මෙයාලගේ ෆන්ඩමෙන්ටල් කියන්නේ ඕන් ෆන්ඩමෙන්ටල් කියන්නේ ෆන්ඩ්ස් තියෙන්නේ ඕන් Binance එකෙන් ෆන්ඩ්ස් තියෙන්නේ. කොච්චර ලිස්ටින් සිකියුරිටි එකක් තියෙනවද? ඒ කියන්නේ අලුතෙන් මාකට් එකට එන ටෝකන් එකකට පෙයා එකකට කොච්චර සිකියුරිටි එකක් තියෙනවද? ඒතකොට කමියුනිටි පැත්ත මේ සියලුම දේවල් මෙන්න මේ වගේ මාක් වෙනවා. ඒ කියන්නේ මොනවා හරහාද මේ කමියුනිටි එක බිල්ඩ් අප් කරන්න මෙයාලා යූස් කරන සෝෂල් මීඩියා. දැන් මේ Binance ගත්තොත් Discord යූස් කරනවා, Twitter, Telegram. එතකොට මේ වගේ ගොඩාක් දේවල් යූස් කරනවා Binance එක. එතකොට මෙන්න මේ හරහා තමයි මේ exchange එක publish වෙලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් Bitradex එක ගත්තොත් අද වෙනකොට සර්ටික් කොඩිට් එකේ 42කට අපිට බලා ගන්න පුළුවන්. එතකොට 42ට තියෙනවා මේකේ ගත්තත් 80.71ක ස්කෝර් එකක් සර්ටික් කොඩිට් එකෙන් Bitradex එක exchange එකට දීලා තියෙනවා. ඒ වගේම A grade එක exchange එකක් විදියට publish කරලා තියෙනවා. එතකොට මේකේ ගත්තත් අපිට 1 to 1 බලන්න පුළුවන් cyber security පැත්ත, operation පැත්ත, fundamental distance එකට මේ ඔක්කොම බලන්න පුළුවන්. එතකොට අපිට වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක්ම cyber security පැත්ත. ඒ කියන්නේ අපේ funds වලට කොච්චර security එකක් මේකේ තියෙනවද කියලා. එතකොට මේක ගත්තොත් ඔයාලට බලන්න network security එක high තියෙනවා. ඒ වගේම app security එක ගත්තොත් එහෙම Binance එකේ ගත්තොත් medium තිබ්බේ. නමුත් Bitradex එකේ app එකේ security එක බලන්න high තියෙන්නේ. DNS health එක high තියෙන්නේ. ඒ වගේම operation පැත්ත ගත්තොත්
මේ එක්ස්චේන්ජ් එක 2022 ඉඳන් තමයි පබ්ලිෂ් වෙන්නේ. 2020 ඉඳන් ආවට නමුත් මෙයාලා ඔපරේෂන් පටන් අරගෙන නමුත් 2022 ඉඳන් තමයි පබ්ලිෂ් වෙන්නේ. ඒකට අවුරුදු 4ක් පමණ එක්ස්චේන්ජ් එකක් විදිහට මෙයාලා මේක පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ වගේම UK වලින් තමයි මේ එක්ස්චේන්ජ් එක රෙජිස්ටර්ඩ් කරලා තියෙන්නේ. සිංගප්පූරුවේ ඉඳන් ඔපරේට් වුණාට ඔයාලා දන්නවා මේ එක්ස්චේන්ජ් එක UK රෙජිස්ටර්ඩ් එක්ස්චේන්ජ් එකක්. එතකොට මේකෙදි මේ සියලුම අපිට සපෝට් එක ගන්න පුළුවන් පැය 24ක් පැය 24 පුරාම සපෝට් එක ගන්න පුළුවන්, ලයිව් chat කරන්න පුළුවන් මේල් හරහා, එහෙම නැත්නම් කස්ටම් සපෝට් එක තියෙනවා. මේ සියලුම දේවල් මෙන්න මේ ඔපරේෂන් පැත්තේ මෙයාලා අප්ඩේට් කරලා තියෙනවා. ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් පැත්තට ගියොත් එහෙම මෙතනදී මේ එක්ස්චේන්ජ් එකට සාමාන්‍යයෙන් මූලිකම මේන් ඉන්වෙස්ටර් තමයි බේන් කැපිටල් කියලා කියන්නේ. බේන් කැපිටල් එක ඒ කියන්නේ A සීරීස් එකේදී පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක විදියට $1 මිලියන් 12ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා. එතකොට ඔයා හිතලා බලන්න $1 මිලියන් 12ක් කියන්නේ කොච්චර මුදලක්ද කියලා. මේ $1 මිලියන් 12 සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මේ විදි 300න් ගණන් හදලා බලන්න. එතකොට ඔයාට හිතේ සාමාන්‍යයෙන් එක්ස්චේන්ජ් එකක් ආවට ගියාට පටන් ගන්න බෑ. සාමාන්‍යයෙන් වෙබ්සයිට් වල අපි ගිය කාලවල වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතාලම ලක්ෂ 2-3කින් ලක්ෂ 5කින් අයකින් වෙබ්සයිට් එකක් හදාගෙන අපි වචනෙට විශ්වාස කරලා නැත්නම් කෙනෙක්ගේ විශ්වාසයෙන් මත තමයි ගොඩක් දුරට අපි වැඩ කරලා තියෙන්නේ. මේ ක්‍රිප්ටෝ යූස් කරලා ක්‍රිප්ටෝ ඇත්තටම මිස්යූස් කරලා තමයි අපි තියෙන්නේ. ඒකට මේ එක්ස්චේන්ජ් එකත් තුළ රියල් ඩේටා සහ ෆිගර්ස් එක අපිට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ Bitrade X එකත් එක්ක අද දවසේ අපිට හම්බෙලා තියෙන ඔපචුනිටි එක. Connect to the future with Chainmaster.